බිරිඳගේ පියයුරුවලට හානි කළ සැමියා පොලිසියේදී මෙසේ පාපොච්චාරණය කරයි. මහත්තයෝ අහගනින්න එහෙනම් විසඳන්න පෙර නඩුවක් ඕකි කැන්දන් එද්දී අම්මල හෙව්වෙම ඕකිගේ අඩුවක්. ඒ නිසා මං තැනුව දෙන්නට පුංචි පැල් මඩුවක්. හිඟ ඇතත් වැඩ කෙරුවේ කුලියට කෙරුවේ නෑ මං කිසි අඩුවක්. ටිකෙන් ටික මේ කාලෙ ගත වෙන විටදී අපේ මල්වත්තට පුංචි කැකුලක් පීදෙනා බව දැනුණ මගේ පින ඇත්තට. මූණ දැක්කම පුංචි පැටියගේ කිරිසිනා මල් පෙත්තට පියසෙනෙහි මගේ දෝරෙ ගැලුවෙම කලා වැව්දිය පැත්තට. දිනක් වැඩ නිම කරලා එනකොට තිබුණ කඩදහි පතක ලියලා සෝම එක්කල යන්න යන බව පොඩි පුතුව මගේ සෙවණි කියලා. මාස 4යි ඕ කියනකොට එරෙන කිරි ටික උඩම ලියලා පොඩි පුතා කුස ගින්නේ ඇඬුවෙම ටින් කිරට බඩ රිදුනි කියලා. ගමේ කිරිමව් වරුන් බොමයි ළඟදි දරුවන් වැදුවේ පුංචි පුතුගෙන උන් ළඟට ගොස් රකින්නයි මා සැදුවේ. ඒ වුණත් නෑ ලැබුණේ පැටියට කුසට මව් කිරි බිඳුවේ. ඒ නිසයි මාස 6 යනකොට පුතුට සොහොනක් හැදුවේ. ඕකී ඇවිදින් දික් කසා දෙක පෝරමයගෙන දාලා නඩුවක්. මූණ දැක්කම අනේ සිහි උනේ පොඩි පුතා ළඟ නොමැති අඩුවක්. සමා අවසර ස්වාමිනී මේ ඒකිනම් මහ පුදුම බඩුවක්. පුතුට නැති කිරි ඇයට මොකටද මතක් කුණියද යටයි කඩුවක්. නීතියට අද බාර උනේ මං කලින් ලේවේ ලෙන්ඩ. පුතුට නැති කිරි ඇයට මොකටද ස්වාමිනි පවසන්ඩ. මොට්ට කඩුවෙන් කැපුවේ පියයුර පුතුව මට සිහිවෙන්ඩ. තීන්දුව දෙනු වැරදි කරුවෙමි කමක් නෑ එල්ලන්ඩ.